නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුණා අපිට. මෙලවදී පරලොවදී පිහිට පිළිසරණ පිණිස පවතින්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වලා දුන්න දේශනා කළ ශ්‍රී සද්ධර්මයයි. ඒ ශ්‍රී සද්ධර්මයේහි අපිට මුණ ගැහෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. මේක තියෙන්නේ සංයුක්ත නිකාය 1 කියන පොත් වහන්සේගේ සගත වග්ගයේ කින්දද සූත්‍රය. කුමක් දුන්නාමද කියන කරුණ ගැන වදාළ දෙසුම. එදා මුළු සවැත් නුවර ජේතවනාරාමයේම රාත්‍රියේ කාලෝක කරගෙන බබළුවාගෙන දේවතාවෙක් පැමිණියා. පැමිණලා භාග්‍යතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. එකත් පසව සිටගෙන භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා. කින්ධදෝ භලදෝ හෝති කින්ධදෝ හෝති වන්නදෝ කින්ධදෝ සුඛදෝ හෝති කින්ධදෝ හෝති චක්ඛුදෝ යෝච සම්බදදෝ හෝති තං මේ අඛාති පුඤ්චිතෝ කින්ධදෝ භලදෝ හෝති. මේ දේවතාවන් අහනවා භාග්‍යතුන් වහන්සේගෙන්, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කුමක් දුන්නාමද බලය දුන්නා වෙන්නේ? කින්දදෝ බලදෝ හෝති. කුමක් දුන්නොත්ද බලය දුන්නා වෙන්නේ? ඒ වගේම කින්දදෝ හෝති වන්නදෝ. කුමක් දුන්නොත්ද හැඩරුව. වර්ණය කියන්නේ හැඩරුව, පෙනුම, ලස්සන. කුමක් දුන්නොත්ද හැඩරුව දන් දුන්නා වෙන්නේ? කින්දදෝ සුඛදෝ හෝති. ස්වාමීනි ගෞතමයන් වහන්සේ කුමක් දුන්නාමද සුඛදෝ සැපය දුන්නා වෙන්නේ? කින්දදෝ හෝති චක්ඛුදෝ. භාග්‍යතුන් වහන්සේ කුමක් දුන්නාමද චක්ඛුදෝ ඇස් දුන්නා වෙන්නේ? යෝච සබ්බදදෝ හෝති. මේ ඔක්කොම දේවල් දුන්නා වෙන්නේ මොනවා දුන්නොත්ද? කුමක් දන් දුන්නොත්ද? සබ්බදදෝ හෝති. සියල්ලම දන් දුන්නා වෙන්නේ. මේ සියල්ලම දන් දුන්නා වෙන්නේ කුමක් දුන්නොත්ද? තම්මේ අක්ඛාහි පුච්චිතෝ. පින්වතුන් වහන්සේ මම මේ අසන කරුණ මට කියලා දුන මෙනව. මට දේශනා කළ මෙනව. මට වදහල මෙනව කියලා ඔන්න එදා ඒ දෙවියෝ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරගෙන ඉල්ලා සිටියා. මේ බලන්නකො භාග්‍යතුන් වහන්සේ ඒ දේවතාවන්ට වදාළ පිළිතුර පින්වත්නි. අන්නධෝ භලධෝ හෝති වත්තධෝ හෝති වන්නධෝ
යානධෝ සුඛධෝ හෝති දීපදෝ හෝති චක්ඛුදෝ සෝච සම්භදදෝ හෝති යෝ දදාති උපස්සයං අමතං ධතෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්නදෝ බලදෝ හෝති. දන් පැන් දුන්නොත් කෑම බීම දන් දුන්නොත් තමයි බලය දුන්නා වෙන්නේ. එහෙමනම් තමන් බලය ලබන්ට කැමතිනම් තමන් ශාරීරික ශක්තිය මානසික ශක්තිය ලබන්ට කැමතිනම් දන් පැන් දෙන්න ඕන. අන්නදෝ බලදෝ හෝති. දන් පැන් දීමෙන් තමයි බලය දුන්නා වෙන්නේ. එහෙම නැත්නම් කඩු කිනිසි අවියායුධ තෝමර දන් දීලා හරියන්නේ නෑ බින්වත්. බලය ලබන්න නම් දන් පැන් පූජා කරන්නට ඕන. කෑම බීම දන් දෙන්න ඕන. මේ භාග්‍යතුන් වහන්සේගේ වචනේ අන්නදෝ බලදෝ හෝති. කෑම බීම දුන්නොත් බලය දුන්නා වෙනවා. මොකද අපි දෙන දේනේ පින්වත්නි අපිට පෙරලා ලැබෙන්නේ. ආන් ඒ නිසා වත්තදෝ හෝති වන්නදෝ. වස්ත්‍ර දන් දුන්නොත් ඇඳුම් පැළඳුම් දන් දුන්නොත් හැඩරුව දුන්නා වෙනවා. එතකොට ඔබ පෙරලා හැඩරුව ලබන්ට කැමති නම් ඔබ දන් දිය යුතුයි වස්ත්‍ර ඇඳුම් පැළඳුම්. වත්තදෝ හෝති වන්නදෝ. යානධෝ සුඛධෝ හෝති. යාන වාහන දුන්නොත් යානධෝ සුඛධෝ හෝති. යාන වාහන දන් දුන්නොත් තමයි සැපය දන් දුන්නා වෙන්නේ. එතකොට යමෙක් සැප ලබන්ට කැමති නම් ඒ කෙනා යාන වාහන දන් දෙන්න ඕන. දීපදෝ හෝති චක්කුදෝ. දැන් බොහෝ දෙනෙක් කැමතිනේ ඇස් දන් දෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇස් දුන්නා වෙන්නේ දීපදෝ හෝති චක්කුදෝ. ආලෝකය දන් දුන්නොත් අන්න ඒ කෙනා ඇස් දන් දුන්නා වෙනවා. එතකොට සොඳුරු ඇස් ලබන්ට කැමති නම් පෙනීම ලබන්ට කැමති නම් ඒ කෙනා ආලෝකය දන් දෙන්න ඕන. දෙන දේ ලැබෙන නිසා. සෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සය. යම් කිසි කෙනෙක් හැම දෙයක්ම දුන්නා වෙන්නේ ඒ කෙනා ගෙවල් දොරවල් දන් දුන්නොත් සියල්ලෙන් සියල්ල මේ හැම දේම එකවර දුන්නා වෙනවා. ගෙයක් දොරක් නැති තැනකට ගෙයක් දොරක් දන් දුන්නොත් මේ සියල්ල දුන්නා වෙනවා. ඔන්න ලබන්න කැමති නම් ක්‍රමය. ඒ පින්වත් දේවතාවෝ ඔය කරුණු ටික තමයි භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ. බලය ලබන්නේ කුමක් දන් දුන්නොත්ද? වර්ණය ලැබෙන්නේ හැඩරුව ලැබෙන්නේ කුමක් දන් දුන්නොත්ද? ඒ වගේම සැපේ ලැබෙන්නේ කුමක් දන් දුන්නොත්ද? ඇස් ලැබෙන්නේ කුමක් දන් දුන්නොත්ද? සියල්ල දන් දුන්නා වෙන්නේ කුමක් දුන් කල්හිද කියලා තමයි ඒ දේවතාවෝ භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ ඔක්කොටම පිළිතුරු සපයලා පිළිතුරු අදාරලා තව අමතරත් කරුණක් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා
අමතං දදෝච සෝ හෝති යෝ ධම්මානුශාසති. යම් කෙනෙක් ශ්‍රී සද්ධර්මයේ දන් දෙනවා නම් පවසනවා නම් ධර්මයේ යමෙක් දන් දෙන්නාහුද අන්න එයා තමයි අමතං දදෝච සෝ හෝති. ධර්මයේ දන් දෙන කෙනා තමයි අමෘතය දන් දුන්නා වෙන්නේ. එතකොට පින්වත්නි අමෘතය ලැබුණොත් ආයේ මරණයක් කියලා දෙයක් නැහැ. අමෘතය වැළඳුවා කියනවා. එතකොට මේ අමෘතය වන්නේ ලෝකයේ තියෙන දසදහසක් ලෝක ධාතුවේ අනන්ත සක්වලයේ තියෙන පරම රසය. ඒ පරම රසය දන් දුන්නා වෙන්නේ ධර්මයේ දන් දුන්නොත්. ඒ ධර්මය ලැබුණොත් යම් කෙනෙකුට ඒ කෙනා ජරා මරණයෙන් ශෝක පරිදේවයෙන් නිදහස් වෙන්න ඒ කෙනාට මාර්ගය ලැබුණා වෙනවා. පින්වත්නි අපි පහුගිය විමර්ශා සදහම් දේශනා තුලින් සංයුක්ත නිකායෙහි 3 කියන පොත් වහන්සේගේ ඇතුළත් වෙන නකුල පිටු සූත්‍රය සාකච්ඡා කරමින් හිටියා. අපි ගියවර දේශනාවෙන් සංඥාව ගැන කතා කළා. මේ සංඥාව හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්ය කියලා මේ පින්වතුන් දැන් දන්නවා. සාමාන්‍යයෙන් සමාජගත අදහසක් තියෙනවා. සමහර ගිහි පැවිදි අය කියනවා ස්පර්ශේ නමත්ත ගත්තොත් ස්පර්ශ වෙන්න නොදී හිටියොත් මේ සංඥාවාදී සියලු දේවල් වලින් ගැලවෙන්න පුළුවන් කියලා. එහෙම ස්පර්ශයෙන් ගැලවී ඉන්න බේරිලා ඉන්න ස්පර්ශ නොවී ඉන්න අපිට පුළුවන් කමක් නෑ පින්වත්නි. ඒ බව අපි ඔබට මතක් කරලා දුන්නා. මොකද එහෙම ස්පර්ශ නොවී ඉන්න අපිට සලස්සන්න බැරි. ස්පර්ශය කියන්නේ අපගේ වසඟේ පැවැත්විය හැකි දෙයක් නොවන නිසා. ස්පර්ශය කියන්නේ අපේට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නොවේ පින්වත්නි. අපිට ඕන විදිහට නවත්තන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒ කියන්නේ ආත්මයකට ආත්මීය දෙයක් නෙමෙයි ස්පර්ශය කියන්නේ. ස්පර්ශේ වනාහි හේතු නිසා හටගන්න හේතු නැති වෙද්දි නැති වෙන දෙයක්. කල්පනා කරලා බලන්න කවුරු හරි හිතනවා නම් ඔන්න මම දැන් ස්පර්ශ වෙන්න නොදී ඉන්නවා කියලා හිතුවගේ මොකෝ. එහෙම හිතද්දිම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ස්පර්ශය හට අරගෙන ඉවරයි. ඇයි? එහෙම හිතන්නේම මනසයි මනසට එන අරමුණයි විඥානයයි එකතු වීම නිසාමයි ඒ කාරණේ සිද්ධ වෙන්නේ. එහෙම හිතන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් එහෙම හිතන්න පටන් ගත්ත පමණින්මත් ස්පර්ශය සිද්ධ වෙලා ඉවරයි. අපි ගියවර කියලා දුන්නා මේ ස්පර්ශයට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උපමාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පණ පිටින් ඉන්න එළදෙනක් හැම ගහලා අතහැරියොත් ඒ එළදෙනට කෘමි උවදුරින් වේදනාවෙන් දැවිල්ලෙන් බේරෙන්න පුළුවන් තැනක් නැහැ. ඒ එළදෙන එලිමහනක හිටියත් කෘමියන්ගෙන් හානිය සිද්ධ වෙනවා. දැවිල්ල හට ගන්නවා. රිදිල්ල හට ගන්නවා. වතුරකට බැස්සත් ඒ වතුරේ ඉන්න කෘමි සත්තු මේ එළදෙනව කන්න පටන් ගන්නවා. වදුලකට කැලෑරොදකට රිංග ගත්තත්
ඒ වදුලේ ඉන්න සත්තු මේ එළදෙනව වට කරගන්නවා. කඳු මුදුනකට නැගගත්තත් කඳු මුදුනේ ඉන්න සත්තු මේ එළදෙනව වට කරගන්නවා. හැම ගහලා එළදෙනක් අතහැරියයි පස්සේ ඒ එළදෙනට මේ දැවිල්ලෙන් පීඩාවෙන් කුමි උදරින් නිදහසක් වෙන්න තැනක් නැහැ. කොයි මොහොතෙත් ඒ පීඩාව හට ගන්නවා. ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ ස්පර්ශය කියන කාරණේ හැම ගහපු එළදෙනක් වගේ. ස්පර්ශය හැම ගහපු එළදෙනකට වේදනාවෙන් දැවිල්ලෙන් කෘමීන්ගෙන් බේරෙන්න තැනක් නැහැ වගේ. ක්‍රමයක් නැහැ වගේ. ස්පර්ශයෙන් අපිට බේරලා ඉන්න තැනකුත් නැහැ. ඊගාවට ඔබ නිකමට කල්පනා කරලා බලන්න ස්පර්ශී ප්‍රත්‍යයෙන් තමයි වේදනාව පවතින්නේ. අපි මේ දැන් කතා කරන සංඥාව පවතින්නේ. ඒ වගේම ඊළඟට කතා කරන්න තියෙන සංස්කාර ඒ චේතනාව පවතින්නේ. එතකොට මම පහුගිය දේශනාවන් පුරාවටම කියලා දුන්නා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේ අහසෙවත් පොළවේවත් බාහිර ලෝකේවත් කොහේවත් තියෙන දෙයක් නොවේ. මේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන සකස් වෙන දෙයක්. එතකොට මේ පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන. අපි ඔබට පැහැදිලි කරලා දුන්නා මහා හත්තිපදෝපම සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් තැනක ඇසත් රූපයත් ඇසේ විඥානයත් එකතු වුණාද එසේ එකතු වූ තැන යම් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් තියෙනවද එය රූප උපාදානස්කන්ධය කියලා සැලකෙනවා. යම් තැනක ඇසත් රූපයත් ඇසේ විඥානයත් එහෙම නැත්නම් කනත් ශබ්දයත් කනේ විඥානයත් නාසයත් ගඳ සුවඳත් නාසයේ විඥානයත් දිවත් රසයත් දිවේ විඥානයත් එහෙමත් නැත්නම් කයත් පහසත් කයේ විඥානයත් ඒ වාගේම මනසත් අරමුණුත් මනෝ විඥානයත් එකතු වී ඇද්ද. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනසෙහි ස්පර්ශය පවතිද්ද එතන යම් රූපයක් තියෙනවද ඒක රූප උපාදානස්කන්ධය වෙනවා. එතන යම් වේදනාවක් තියෙනවද ඒක වේදනා උපාදානස්කන්ධය වෙනවා. එතන යම් සංඥාවක් පවතිනවද ඒක සංඥා උපාදානස්කන්ධයයි සැලකෙනවා. එතන යම් චේතනාවක් තියෙනවද ඒක සංස්කාර උපාදානස්කන්ධයයි සැලකෙනවා. එතන යම් විඥානයක් තියෙනවද එතන කියන්නේ කොතනද ස්පර්ශයේ තියෙන තැන යම් විඥානයක් පවතිනවද ඒක විඥාන උපාදානස්කන්ධය වෙනවා. එහෙනම් යම් කෙනෙක් කියනවා නම් මේ ස්පර්ශය වෙන්න නොදී පවත්වන්න පුළුවන් කියලා. වෙන්න නොදී පැවැත්වුවා නම් හරිය කියලා. ඒ කියන්නේ එහෙමනම් ස්පර්ශය වෙන්න නොදී පවත්වන්න පුළුවන්කමක් තියෙන්න බෑ. එහෙමනම් මේ වෙන්න නොදී පවත්වන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක් හටගන්න නොදී පවත්වන එක. මේක බුද්ධ දේශනාවක් නොවේ පින්වත්නි. බුද්ධ දේශනාව වන්නේ මෙයයි. බුද්ධ දේශනාව වන්නේ යම් උපාදානයක් සකස් වෙනවාද ඒක සකස් වෙන්නේ තණ්හාව ප්‍රත්‍යයෙන්. තණ්හාපච්චය උපාදාන. ඒක ඒ වගේම සකස් වෙන්නේ ආශ්‍රව තියෙන කෙනෙක් තුල උපාදානය සකස් වෙන්නේ. මෙන්න මේ තණ්හාව ගෙවලා දාද්දී ආශ්‍රව දුරු වෙනවා. තණ්හාව ගෙවා දැමීම නිසා බැඳී යන ස්වභාවය නතර වෙනවා. බැඳී යන ස්වභාවය නතර කර ගැනීම නිසා එයා භවයෙන් නිදහස් වෙනවා.
භවයේ නිදහස් වීම නිසා ජාති ජරා මරණ ශෝක පරිදේව ඉක්මවා යනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ ක්‍රමය. එහෙමනම් අපිට තියෙන්නේ ස්පර්ශ වෙන්න නොදී ඉන්න දඟලන එකක් නෙමෙයි, උත්සාහ කරන එකක් නෙමෙයි. මේ ලෝකයට බැඳෙන හැටි, පංච උපාදානස්කන්ධයට බැඳෙන හැටි තේරුම් අරගෙන නොබැඳී ඉන්න උත්සාහ කරන එකයි. එතකොට පංච උපාදානස්කන්ධයක් පවතින්නේ ආශ්‍රව ශ්‍රේය නොකල, තණ්හාව දුරු නොකලා වූ කෙනාට. ඒ කෙනාට සත්වයාගේ. පංචස්කන්ධයක් පවතින්නේ රහතන් වහන්සේලාට. උන්වහන්සේලාට ආශ්‍රව නැහැ, උපාදානයක් නැහැ. එහෙම නැතුව ස්පර්ශ වෙන්න නොදී ඉන්න පුළුවන් කමක් මේ සාමාන්‍ය කෙනෙකුට පින්වත්නි එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කාරණේ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. යම් කෙනෙක් ස්පර්ශ වෙන්න නොදී ඉන්නවා කියලා කියන්නේ එයා සම්පූර්ණයෙන්ම පංච උපාදානස්කන්ධයෙන් නිදහස්. එතකොට ඒ විදිහට පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන අවිද්‍යාව දුරු කළා නොඇලී යන විදිහට ජීවිතේ සකස් කර ගැනීමෙන් පමණයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ස්පර්ශය නිසා තමයි මේ හඳුනා ගැනීම පවතින්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මරීචිකූපමා සංඥා. අපට මේ හටගන්නා වූ සංඥාව හරියට මිරිඟුවක් වගේ. මිරිඟුවක ස්වභාවය තමයි පින්වත්නි ඈත පායන කාලෙට මිරිඟුව පේනවා. ඒ මිරිඟුව පේනකොට Tamanට තේරෙන්නේ වතුර තියෙන තැනක හෙවණැල්ල පවතිනවා වගේ. ඔබ දැකලා ඇති විලක් ගඟක් අයිනේ වතුර දිහා බලපුවාම ඒ විලෙහි ගඟෙහි වතුර මත වැටිලා තියෙනවා ඒ විල අයිනේ තියෙන කැලෑ රොදක කන්දක ආකාශයේ තියෙන ප්‍රතිබිම්බය. එතකොට අපිට හරියට මේ වතුර ටික කණ්ණාඩියක් වගේ වැඩ කරනවා, පේනවා. අර විල අයිනේ තියෙන ගස් වැල් වල කඳු වල ආකාශයේ ප්‍රතිබිම්බය ඒ විලෙහි නැවත පේන්න පටන් ගන්නවා. එතකොට දුර ඉඳලා වුණත් ඒ විදිහට පෙනෙද්දි, සෙවල වෙන ගතියට පෙනෙද්දි ඒ විදිහට ප්‍රතිබිම්බය අනිත් පැත්ත හැරවිලා අපිට හිතෙනවා එතන මහා ජලාශයක් තියෙනවා කියලා අපිට අඳුන ගන්න පුළුවන්. ඔය විදිහටම පෙනෙනවා මිරිඟුවේදීත්. ඒ මිරිඟුව සකස් වෙන්නේ පොළොව ගොඩාක් රත් වුණායි පස්සේ පොළොව ආසන්න වායුව රත් වෙවි ඉහළට ගමන් කරනවා. එතකොට ඈත ඉන්න කෙනෙකුට පේනවා මෙතන සෙලවෙනවා වගේ. ඒ සෙලවිල්ල මත ඒ අවට තියෙන ගස් කොළන් වල කඳු මුදුන් වල ආකාශයේ ප්‍රතිබිම්බයක් වැටලා පේනවා. එතකොට කෙනෙකුට හිතෙනවා ඈත මේ මහා අවකූෂ්ඨකේ මේ මහා කාන්තාරේ අන්න අතන වතුර තියෙනවා කියලා. නමුත් පේන්නේ වතුර වගේ වුණාට එතන වතුර පොදක්වත් ඇත්තේ නෑ. එතන තියෙන්නේ මිරිඟුවක්. එතකොට නැති දෙයක්, නැති වතුරක්, නැති දෙයක් තියෙනවා වගේ පේනවා. ඇත්තටම එතන දෙයක් නැහැ. හැබැයි තියෙනවා වගේ පේනවා. ඕක තමයි මිරිඟුවේ ස්වභාවය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංඥාවත් අන්න ඒ වගේ කියලා. තියෙනවා වගේ පේනවා.
හැබැයි ඒක සංඥාවක්ය කියලා කෙනෙකුට මිරිඟුවක්ය කියලා පේන්නේ නැති තරම් ඇත්ත වගේ මේක පේන්න පටන් ගන්නවා. දැන් පින්වත්නි ඔබ කල්පනා කරලා බලන්න මදකට ඔබ ඇස් පියාගෙන සිහි කළොත් කල්පනා කරන්න ඔබ කලින් අපි හිතමු ඔබ ගඟක් දැකලා තියෙනවා කියලා. දැන් ඔබ දැස පියාගෙන ඔබ දැකලා තියෙන ගංගාව සිහි කරනවා. දැන් එතකොට ඔබගේ මනසින් සිතිවිල්ලක් හැටියට ඒ ගංගාව පේනවා. ඊගාවට ඔබ කල්පනා කරලා බලන්න ඔබ ඇත්තටම ගඟක් ඉදිරියේ ඉඳගෙන ඒ ගංගාව දිහා බලාගෙන ඉන්නවා. දැන් අපි කලින් ඔබට කියලා දීලා තියෙනවා මේ ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රියන් වලින් ගන්නා වූ දේ මේ සංඥාව මේ ඇස කන නාසය දිව කය මනසින් අත්දකින දේ ලබා ගන්න දේ අත්දකින්නේ ඒ ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රියන් හට පිහිට වෙන්නේ ඒ ඇස කන නාසය දිව කය මනසෙන් එන දේ අත්දකින්නේ මනසයි කියලා. එතකොට දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ ඇත්තටම ගඟක් දිහා බලාගෙන ඉඳිද්දිත් ඒ ගඟ කියන දේ අත්දකිනු ලබන්නේ මනස විසින්. සිත විසින්. ඔබ ඇස් පියාගෙන සිතිවිල්ලක් හැටියට ගංගාවක් මවාගෙන ඒ දිහා බැලුවත් ඒක අත්දකින්නේ මනස විසින්. අපි ගඟ දිහා බලාගෙන හිටියත් මේ ගංගේ වතුරවත් කිසිම දෙයක් පෙන්වන්නේ අපේ ජීවිතය ඇතුළට එන්නේ නැහැ. මේ මනස විසින් තේරුම් ගන්නේ ආකාර, ලිංග, නිමිති, උද්දේශ තුලින් තමයි මේ ගඟක්ය, මේ වතුරය, මේ රැළිය, මේ පෙනය, මේ ගල්ය කියන එක අත්දකින්නේ, තේරුම් ගන්නේ. සිතේ සිතිවිල්ලක් ඇති වුණත් සිතිවිල්ලක් හැටියට ඇති කරගත්තත් ගඟක් ගැන අදහසක් දැස් පියාගෙන ඒ අත්දකින්නෙත් එහි ආකාරය එතන තිබෙන ස්වභාවය එක හැදිලා තියෙන්නේ මොනවයින්ද කියන එක ආකාර ලිංග එහි තියෙන නිමිති ඒකේ තියෙන යම් යම් පාට හැඩතල නිමිති ඒකට පාවිච්චි කරන උද්දේශ ඒකට පාවිච්චි කරන වචන මේ ගඟ මේ වතුර මේ දිය මේ පෙන මේ පාසි අර ගස් මේ ගල් මේ කඳු ඒ ආදී වශයෙන් මේ තියෙන උද්දේශ ඔය ටික තමයි අපි සංඥාවක් හැටියට දකිනු ලබන්නේ. ඇහෙන් දැක්කත් සිතින් දැක්කත් ඔය ටික තමයි අපි දකිනවා කියලා හිතනවා කියලා කල්පනා කරන්නේ. එතකොට ඔච්චරයි තියෙන්නේ. නමුත් අපිට ඊට වැඩිය දෙයක් මවලා පෙන්නනවා තියෙනවා වගේ. යථාර්ථයක් හැටියට ගත්තම ඔච්චරයි. ඒ නිසා තමයි දකුණ බලලා වම බලද්දී අපේ කියන ලෝකයේ තුලින් ඒ දේ මැකිලා ගිහිල්ලා ඉවරයි. එක අකුරක් දිහා බලලා පොතක තියෙන ඊළඟ අකුර දිහා බලද්දී පළමු අකුර අපේ කියන ලෝකයේ තුලින් මැකිලා ගිහිල්ලා ඉවරයි. අනිත්‍ය වෙලා ගිහිල්ලා ඉවරයි. ආයෙත් බැලුවොත් ඒක ආයෙත් හට ගන්නවා. නමුත් අපිට පෙනෙන්නේ පින්වත්නි පවතිනවා වගේ. අපිට පෙනෙන්නේ පවතිනවා වගේ. ඔබ කල්පනා කරන්න ඔබ ඉතාමත් හොඳ සිහියෙන් දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉදිරියට යද්දී ආපස්සට එද්දී හාත්පස බලද්දී සිහියෙනුත් සිහි නුවණිනුත් වාසය කරන්නටයි කියලා. අපි හිතමු ඔබ දැන් පටු පාරක ඉදිරියට ගමන් කරනවා හැබැයි සිහියෙනුත් සිහි නුවණිනුත්. එතකොට කොච්චරනම් සංඥාවක් නැති වෙනවාද? ඒ සියලු සංඥා හටගන්නේ හඳුනා ගැනීම හටගන්නේ මොකක් නිසාද?
ඇසයි රූපයයි ඇසේ විඥානයයි එකතු වීම නිසා. ඒ හටගන්නා තාක් සංඥා මම මගේ ආත්මය කියලා ගන්න බෑ. ඒ පටු පාර දිගේ ඉස්සරහට යද්දී ඔබට ගස්වැල් මුණ ගැහෙවි. ඔබට ආකාශය දකින්න ලැබේවි. සමහරලාට අවුව පායලා තියෙනවා පෙනේවි. මේ ඔක්කොම හේතු නිසා අභ්‍යන්තරයේ තුල හටගන්නවා ස්පර්ශේ ප්‍රත්‍යේ. හේතු නැති වෙද්දී හැම දෙයක්ම නැති වෙලා යනවා. මේක හරියට චිත්‍රපටයක රූප රාමු ටිකක් දුවනවා වගේ. හටගන්නවා නැති වෙනවා. හටගන්නවා නැති වෙනවා. මේකක්වත් Tamange වශයෙන් පවත්වන්න බැරි මිරිඟුවක් වගේ දේවල් තමාගේ ලෝකයේ කිසිම දෙයක් ඇත්තේ නැහැ. හටගන්න වෙලාවට පවතිනවා. හේතු නැති වෙච්ච ගමන් නැති වෙලා යනවා. ඕක තමයි ස්වභාවය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා සංඥා වනාහි මිරිඟුවක් වගේ කියලා. එතකොට මේ සංඥාව කියන කාරණෙත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් අපි ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 පරිහරණය කරද්දී පහළ වෙන දේවල්. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඇස කන නාසය දිවකය මනස කියන ආයතන පහළ වෙද්දී පරිහරණය කරද්දී පහළ වෙන එකක් සංඥාව කියන්නේ. හඳුනා ගැනීම කියන්නේ. එතකොට මේ හඳුනා ගැනීමට කියනවා සංඥා උපාදානස්කන්ධය කියලා. එතකොට මේ ඇතිවන හඳුනා ගැනීම උපාදානස්කන්ධයක් වන්නේ කෙසේද කියලා අපි නැවත වරක් මේ සංයුක්ත නිකායේ 3ෙම තිබෙන කන්ද සූත්‍රයෙන් ඉගෙන ගන්නට බලමු. අපි කලිනුත් රූපේ වේදනාව ගැන කන්ද සූත්‍රයේ තියෙන ආකාරයෙන් ඔබට පැහැදිලි කරලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යාකාචි සංඥා. පින්වත් මහණෙනි යම් මේ සංඥාවක් වෙද්ද අතීතානාගත පච්චුප්පන්න. ඒ සංඥාව අතීතය කියලා සලකනවා වෙන්න පුළුවන්. ඒ ඇතිවෙච්ච හඳුනා ගැනීම අනාගතය කියලා සලකනවා වෙන්න පුළුවන්. ඒ ඇතිවන හඳුනා ගැනීම වර්තමානයේ පවතිනවා වෙන්න පුළුවන්. එතකොට හඳුනා ගැනීමක් ඇති වෙනවා අතීතේ. හඳුනා ගැනීම ඇති වෙනවා අනාගතේ. හඳුනා ගැනීම කියන කාරණේ ඇති වෙනවා වර්තමානයේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔබ මේ සිටින්නා වූ මොහොතට කලින් ඔබගේ මේ ජීවිත කාලය පුරාවටම කොච්චර දේවල් නම් හඳුනා ගන්නට ඇද්ද? එතකොට ඒ අතීතයේ තිබුණා වූ දෙයක් ඔබ හඳුනා ගත්තා නම් ඔබට දැන් අතීතයේයි සැලකෙන හඳුනා ගැනීමක් මේ මොහොතේ තියෙන්න පුළුවන්. දැන් එහෙම කියපු ගමන් අපි හිතමු අතීතයේ තිබිලා හඳුනාගත්තු දෙයක්. අපි අතීතයේ මොකක් හරි බලන්න ගිහලා අපි කන්දක් හඳුනාගත්තා කියලා හිතමුකෝ. මේ තමයි හවල් කන්ද. එතකොට දැන් අපි ඒ කන්ද මුලින්ම දැකපු හැටි, ඒ ඇතිවෙච්ච හඳුනා ගැනීම සලකනවා අතීතයේ අපි දැනගත්තු දෙයක්, හඳුනාගත්තු දෙයක් හැටියට. හැබැයි සැලකිල්ල සිද්ධ වෙන්නේ අතීතයේයි සලකන දේ අපි දැන් කල්පනා කරන්නේ මේ මොහොතේ. නමුත් ඒ අතීතයේයි හඳුනාගත්තු දෙයක්. අපි කල්පනා කරනවා අපි අනාගතේ මෙන්න මේ තැනට යනවා. ඒ තැනට ගියයි පස්සේ අපිට මේ විදිහේ දේවල් දකින්න, හඳුනා ගන්නට, අසන්නට ලැබෙවි. එතකොට අනාගතයේ ඇතිවන හඳුනා ගැනීම ගැන අපි වර්තමානයේ මේ මොහොතේ මේ මනස තුල කල්පනා කරන්න පටන් ගන්නවා.
එතකොට පින්වත්නි ඒක සලකනවා අනාගතේ හඳුනා ගන්න දෙයක් ඇටියට. එහෙම නැතුව අතීතයේ හඳුනාගත්තු මේ සංඥා උපාදානස්කන්ධය අතීතයේ කියලා වෙනම තියෙන තැනක් නැහැ. අනාගතයේ කියලා වෙනම තියෙන තැනක් නැහැ. අපිට මේ අතීතය ගැන වේවා අනාගතය ගැන වේවා සලකන්ට දැනගන්ට අපිට ඒ අතීතය ගැන වේවා අනාගතය ගැන වේවා ස්පර්ශ කරන්න විඳින්ට තියෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන විතරයි. එයිනුත් අතීතය ගැන සලකන්නත් අනාගතය ගැන සලකන්නත් උපකාර කරන්නේ එක ආයතනයයි පින්වත්නි. ඒ තමයි මනස කියන ආයතනය. එතකොට මෙන්න මේ මනස කියන ආයතනය මුල් කරගෙන තමයි අපිට අතීතයට යන්න වෙන්නේ. අපිට අනාගතය ගැන සලකන්න වෙන්නේ. හැබැයි මේ අතීතයට යද්දී ඇස නම් වූ ආයතනයෙන් ලැබිච්ච දේවල් මනස කියන ආයතනේ පරිභෝජනය කරાવી. එතකොට ඇස කන නාසය දිව කය කියන ආයතන වලින් අත්දකපු දේ අනුව ඔබ අනාගතේ හඳුනා ගන්න උත්සාහ කරાવી. හැබැයි අනාගතය ගැන ඔබ හිතන්නේ මේ වර්තමානයේ සකස් වෙන දෙයක්. එහෙම නැතුව අනාගතයේ මුකුත් සකස් වෙලා අපි වෙනුවෙන් ඉතුරු වෙලා තියෙන්නේ නැහැ පින්වත්නි. එතකොට මෙන්න මේ සංඥාව කියන එක අතීතය ගැන වේවා අනාගතය ගැන වේවා මේ මොහොතේ ඔබට රූපේ සංඥා තියෙනවා. මේ මොහොතේ ඔබට ශබ්දය ඇහෙනවා, ශබ්ද සංඥා තියෙනවා. ඔබට මේ මොහොතේ ගඳ සුවඳ දැනෙනවා වෙන්න පුළුවන්. එතකොට ගඳ සුවඳ ගැන සංඥාවක් තියෙනවා. ඔබට මේ මොහොතේ මේ වෙලාවේ රසයක් දැනෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ මොහොතේ තියෙනවා නම් ඒක වර්තමානයේ තුල පවතින රස සංඥාව. ඊළඟට ඔබට මේ මොහොතේ තියෙනවා නම් පහසක්. එතකොට ඒක පොට්ටබ්බ සංඥාව. එතකොට මේ මොහොතේ පවතින්නේ පොට්ටබ්බ සංඥාව. ඊගාට මේ මොහොතේ පවතිනවා නම් සිතවිල්ලක්. ඒ සිතවිල්ලට කියන්නේ ධම්ම සංඥා. එතකොට පින්වත්නි ඔබ නිකන් කල්පනා කරලා බලන්නකෝ. බුද්ධිමත් ඔබ කල්පනා කරලා බලන්න. වර්තමානයේ තුල ඔබට අත්දකින්න පුළුවන් වෙන්නේ හඳුනා ගැනීමක් ඇටියට. ඔබට වර්තමානයේ සංඥාව හැටියට හඳුනා ගැනීම හැටියට අත්දකින්න වෙන්නේ ඇසින් දකින රූපයක් නම්. ඔබට වර්තමානයේ හඳුනා ගැනීමක් සංඥාවක් හැටියට අත්දකින්න වෙන්නේ කනට ඇසෙන සද්දයක් නම්. ඔබට වර්තමානයේ හඳුනා ගන්න වෙන්නේ අත්දකින්න වෙන්නේ නාසයට දැනෙන ගඳ සුවඳක් නම්. ඔබට වර්තමානයේ මේ මොහොතේ හඳුනා ගන්න වෙන්නේ සංඥාව හැටියට තේරුම් ගන්න වෙන්නේ අත්දකින්න වෙන්නේ දිවට දැනෙන රසයක් නම්. ඔබට මේ මොහොතේ හඳුනා ගන්න වෙන්නේ අත්දකින්න වෙන්නේ සංඥාවේයි සලකන්න වෙන්නේ කයට දැනෙන පහසක් නම්. ඔබට මේ මොහොතේ අත්දකින්න වෙන්නේ හඳුනා ගන්න වෙන්නේ සංඥාවේයි සලකන්න වෙන්නේ මේ වර්තමානයේ තුල එහෙම වෙන්නේ සිතට සිතෙන සිතවිල්ලක් නම්. අතීතයේ හැටියට සලකන්න වෙන්නේ මේ මොහොතින් ගිලිහි ගිය පිටුපසට ගිය මොහොත. නිරුද්ධ වෙච්චි මොහොත. එතකොට මේ මොහොතේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන මුල් කරගෙන ඔබට රූප ශබ්ද ගන්ධ රස පහස සිතුවිලි කියන ටික නම් සංඥාවක් හැටියට අත්දකින්න වෙන්නේ. ඊට වැඩි දෙයක් ඔබට හඳුනා ගන්න බැරි නම් මේ මොහොතේ
ඇසින් රූපය ඇරෙන්න පින්වත්නි ඇසින් ඊට වැඩිය දෙයක් හඳුන ගන්න බෑ. කනෙන් ශබ්දය ඇරෙන්න ඊට වැඩිය දෙයක් කනෙන් හඳුන ගන්න බෑ. නාසයෙන් ගඳ සුවඳ ඇරෙන්න ඊට වැඩිය දෙයක් නාසයෙන් හඳුන ගන්න බෑ. දිවෙන් රසය ඇරුණුකොට ඊට වැඩිය දෙයක් දිවෙන් හඳුන ගන්න බෑ. කයින් පහස ඇරෙන්න ඊට වැඩිය දෙයක් කයින් හඳුන ගන්න බෑ. සිතින් සිතිවිලි ඇරෙන්න ඊට වැඩිය දෙයක් සිතින් හඳුන ගන්න බෑ. එතකොට මේ මොහොතේ ඇස කන නාසය දිවකය මනසෙන් ඔබට අත්දකින්න ඔయిత වැඩිය දෙයක් නැත්තම් රූප ශබ්ද ගන්ධ රස පහස සිතිවිලි කියන දේට වඩා අත්දකින්න දෙයක් මේ මොහොතේ හඳුනා ගන්න දෙයක් ඔබට නැත්නම් ඔබට ඊට වැඩිය දෙයක් අතීතයේ හඳුනාගෙන තියෙන්න පුළුවන්ද? ඒක සිද්ධ වෙන්න විදියක් නැහැනේ පින්වත්නි. ඔබට ඊට වැඩිය දෙයක් අනාගතය කියලා අත්දකින්න පුළුවන්ද? ඒකත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්වත්නි. එහෙනම් තේරුම් ගන්නට ඔබට මේ මොහොතේ අත්දකින්න පුළුවන් වෙන්නේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන වලට ගෝචර වන දෙයක් නම් ඔබට අතීතයේ කියලා සලකන්න වෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන වලින් ගත්තු දෙයක් තමයි. ඔබට අනාගතයේ කියලා සලකන්න වෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන තුලින් සකස් කරගන්නා වූ දෙයක් තමයි. හැබැයි ඒ අතීතය ගැන අනාගතය ගැන අපි සිහි කරන්නේ වර්තමානයේ තුල ඉඳගෙන. හැබැයි සලකනවා දැන් මේ මොහොතේ ඇතිවෙන සිතිවිල්ලක් තමයි අපි අතීතයේ දැකපු කන්දක් කියලා සිහි කරන්නේ. හැබැයි ඒක සලකනවා අපි අතීතයේ ඇතිවෙච්ච සංඥාවක් කියලා. හඳුනා ගැනීමක් කියලා. ඒක සලකනවා අපි අනාගතයේ දකින්න තියෙන හඳුනා ගන්න තියෙන සංඥාවක් කියලා. එහෙම නැතුව පින්වත්නි අපි වෙනුවෙන් අතීතයේ කොහෙවත් ලෝකයක මුකුත් නැහැ. එහෙම නැතුව අපි වෙනුවෙන් අනාගත ලෝකයක කිසිවක් නැහැ. මේක අපි තේරුම් ගන්න ඕන. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සංඥාව කියන කාරණේ කලින් අපි වේදනාව රූපය ගැන ඉගෙන ගත්තා වගේම තමයි. අජත්තං වා බහිද්ධාවා තමාගේ කියලා හඳුනා ගන්නවා අනුන්ගේ කියලා හඳුනා ගන්නවා. එතකොට යම් දෙයක් තමන්ගේ කියලා හඳුනා ගන්නවද ඒ සංඥාව තමාගේයි සලකනවා. එතකොට දැන් තමාගේයි සලකනවා කියපම සංඥාව ගැන මේ කතා කරන්නේ. එතකොට ඒක තමන්ගේ හඳුනා ගැනීම. අනුන්ගේ හඳුනා ගැනීමක් ගැන අපි සලකලා බලනවා නම් ඒක අනුන්ගේයි සලකනවා. අපි ඔබට කලින්ම කියලා දුන්නානේ පින්වත්නි. වේදල්ල සූත්‍රයේ එහෙම තියෙනවා මේ වේදනා සංඥා විඥාන ආදී දේවල් එකකටම තියෙනවා මිසක් එකකට එකක් වෙන් කරලා පෙන්වන්න පුළුවන් කමක් නැත. යමක් විඳිනවාද එය තමයි හඳුනාගන්නේ. යමක් හඳුනා ගන්නවාද ඒක තමයි දැනගන්නේ. එතකොට අපි යමක් තමන්ගේ කියලා හඳුනා ගන්නවද යමක් අනුන්ගේ කියලා හඳුනා ගන්නවද ඒ ඔක්කොම සලකා බැලීම. ඊගාවට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා කන්ද සූත්‍රයේදී මේ සංඥාව ඕලාරිකං වා සුකුමං වා ගොරෝසු හඳුනා ගැනීමක් වෙන්න පුළුවනි සියුම්ම හඳුනා ගැනීමක් වෙන්න පුළුවනි. එතකොට ඒ විදිහට ගොරෝසු යයි සියුම් යයි කියලා සලකන්ට තියෙන්නේ හඳුනා ගන්නට තියෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනසෙන් ඇති වෙන ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් පවතින සංඥාවම තමයි. හඳුනා ගැනීමම තමයි. ඒ මොනියම් ආකාරයකින් හරි එක්ක ගොරෝසුයි කියලා හඳුනා ගන්නවා එක්ක සියුම්මයි හඳුනා ගන්නවා.
දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔබ මේ ලෝකේ ගොරෝසු සියුම් කියලා දන්න දේවල් නැද්ද? අපි දන්නවා අපි රෙද්දක් ගත්තොත් ඒකේ සිනිඳු සේදයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඝනකන් රෙද්දක් ගන්න පුළුවන්. එතකොට මේ දෙකම රෙදි. අපි හඳුනා ගන්නවා සියුම්යයි හඳුනා ගන්නවා ගොරෝසුයයි හඳුනා ගන්නවා. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේ උපකාරයෙන්. එතකොට ඒ හඳුනා ගැනීම මොනයම් හෝ අපේ තුම මෙහෙම ඇසින් හඳුනා ගන්නවා. ඒත් ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයෙන් එකක් නෙපින්වන්නේ. එහෙම නැත්නම් මේ රෙදි කෑලි දෙක අතින් අත ගාලා හඳුනා ගන්නවා. ඒකත් මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයෙන් එකක් නෙපින්වන්නේ. එතකොට මේ ගොරෝසු සියුම් කියලා ඔබ මේ මොහොතේ මේ ජීවිතය තුල යමක් හඳුනා ගන්නවද? ඒ හඳුනා ගැනීම ගැන තමයි ඕලාරිකංවා සුකුමංවා කියලා මේ දේශනා කරලා තියෙන්නේ. ඊට වැඩිය වෙනින් දෙයක් මේ වෙන කොහේවත් ලෝකේ නැහැ. ඇස කන නාසය දිවකය මනස තුලින් සකස් වන ලෝකයට වඩා ලෝකයක් වෙන නැති බව අපි ඔබට ලෝකය ගැන කියලා දෙන මොහොතේ පෙන්වලා දුන්නා. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දේවල් තියෙනවා හීනංවා පනීතංවා. යම් සංඥාවක් ඇද්ද හඳුනා ගැනීමක් ඇද්ද ඒක හීනයි කියලා සලකනවා ප්‍රනීතයි කියලා සලකනවා. එතකොට ඒ තමයි හීන ප්‍රනීත හඳුනා ගැනීම. දැන් ඔබ මේ මොහොතේ කල්පනා කරලා බලන්න ඔබ හීන දේවල් හඳුනනවද? ඔබ යම්තාක් හීන දේවල් අයහපත් කියලා හරි නෑ කියලා සෞතුයි කියලා හඳුනනවද? ඒ සියලු හඳුනා ගැනීම ඇති වෙලා තියෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය තුලින්. ඔබට මේ මොහොතේ ඔබගේ මේ ජීවිතය තුල මේ පරිහරණය කරන අත්භවයේ තුල ඔබ යම් දෙයක් ප්‍රණීතයි කියලා සලකනවද? ඒ සියලු සැලකිලි හඳුනා ගැනීම ඒ සියලු සංඥා හට අරගෙන තියෙන්නේ ඔබ තුල ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය තුලින්. එතකොට මේ ජීවිතේ පරිහරණය කරද්දී අපි යමක් හීන ප්‍රනීත කියලා සලකනවාද? ඒ තමයි පින්වත්නි හීන සංඥාව හීනයයි හඳුනාගත්තා. අයහපත්යයි හඳුනාගත්තා. නරකයයි හඳුනාගත්තා. එහෙම නැත්නම් ඔබට තවත් තේරෙන්න කියනවා නම් සෞතුයයි හඳුනාගත්තා. මේ ලෝකේ යමක් ඔබ ඇස කන නාසය දිවකය මනස තුලින් හොඳයි කියලා සලකනවාද? අන්න ප්‍රනීතයයි කියලා ප්‍රනීත සංඥාව. ඊට පස්සේ හොඳයි කියලා යහපත්ය කියලා ඔබ හඳුනා ගන්නවද? අන්න ඒක තමයි ප්‍රනීත හඳුනා ගැනීම. එතකොට ඕක තමයි හීන ප්‍රනීත. දුරයයි හඳුනා ගන්න පුළුවන් අපිට යමක් ළඟයයි හඳුනා ගන්න පුළුවන්. දැන් ඔබ දුර ළඟ කියලා දෙයක් දන්නේ නැද්ද? ඔබ දුර ළඟ කියලා දෙයක් දන්නවානේ. එතකොට මම අහන්නේ නෑ ඔබගෙන් ඔබ දුර කියලා දන්න දේවල් මොනවද? බලන්න ඔබ දුර කියලා දන්න යම් තාක් හඳුනා ගැනීම ඇද්ද? ඒ සියලු හඳුනා ගැනීම ඇස කන නාසය දිවකය මනස තුලින් පහළ වෙච්ච දේවල්. ඔබ ළඟයි කියලා හඳුනා ගන්න දේවල් යම් තාක් වෙද්ද? ඒ සියලු හඳුනා ගැනීම ඒ සංඥාවන් ඇස කන නාසය දිවකය මනසින් හඳුනාගත්තු දේවල්. දැන් ඔබ නිකමට කල්පනා කරන්න. දැන් ඔබ රූපවාහිනිය තුලින් මේ දේශනාව බලාගෙන ඉන්නවා. දැන් ඔබටම තේරෙනවා ඇති මේ මගේ ඉස්සරහා තියෙන කෝප්පයක්. ඒ කෝප්පය ඔබට පුළුවන් ඔබට ළඟයි කියලා සලකන්න. එතකොට මම වැඩ ඉන්නවා. ඒ කෝප්පෙට වඩා මාව දුරයි කියලා සලකන්න පුළුවන්. ඊගාවට ඔබට පේනවා මේ මේසේ ඉස්සරහා කෙළවර. ඒ ඉස්සරහා කෙළවර
ඔබට වඩාත් ළඟයි කියලා සලකන්න පුළුවන්. හැබැයි ඒ කෙලවර මේසේ ඉදිරිපස කෙලවරයි. මේ කෝප්පේ ගත්තම දැන් කෝප්පේ දුරයි. දැන් කෝප්පේ දුරයි. කෝප්පේ මමයි සලකලා බලපුවම ස්වාමීන් වහන්සේවයි සලකලා බලපුවම දැන් කෝප්පේ ළඟයි. එතකොට ඔබ මේ විදිහට මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතනේ මුල් කරගෙන යමක් හඳුනා ගන්නවද ළඟයි දුරයි කියලා. ඔබට සද්ද ගැනත් එහෙම වෙන්න පුළුවන්. අපි කතා කරනවානේ. ඔන්න සද්දයක් ඇහෙනවා. මට නම් තේරෙන්නේ මේ ළඟ පහතින් ඒ සද්දය ඇහෙන්නේ කියලා. එතකොට ඔබට ඇති වෙන සංඥාව මොකද්ද? ළඟ කියන සංඥාවක්. මට නම් තේරෙන්නේ ඒ සද්දේ දුරින් ඇති වෙනවා කියලා. එතකොට ඔබගේ සංඥාව පවතින්නේ මොකද්ද? දුරයි කියලා. එතකොට මේ ශබ්දයක් ගැන ළඟ දුර කියලා ඔබ සලකුවේ මොකක් මුල් කරගෙනද? කන කියන ආයතනේ මුල් කරගෙනනේ පින්වත්නි. අපි හිතමු ඔබට මොකක් හරි දුගඳක් හමනවා. ඔබ ගෙදර වත්තේ මිදුලේ ඉඳිද්දි. එතකොට කතා කරනවා මට නම් පේන්නේ මේ ළඟපාතින් මේ දුගඳ එන්නේ කියලා. ඒ මොකද්ද? ඒ සංඥාවක් තියෙනවා ළඟයි කියලා. එතකොට ඊට පස්සේ හිතෙනවා නෑ මට එහෙම හිතුණාට මට හිතෙන්නේ ගොඩක් ඈතින් එනවා වෙන්නේ නැති. මේ අපේ වත්තෙන් පිට වෙන්නේ නැති. අන්න එතකොට ඈතයි කියලා සංඥාවක් ඇති වෙනවා. ඒ නාසයෙන් ගත්තු දුගඳ ගැන සංඥාව, හඳුනා ගැනීම ගැන සංඥාව දුරය ළඟය කියලා ඔබට සලකන්න පුළුවන්. ඊගාට භාග්‍යතුන් වහන්සේ දේශනා යන් දූරේ සම්තිකේවා. එතකොට දුර ළඟ කියලා සලකන්න පුළුවන්. හීන ප්‍රනීත කියලා සලකන්න පුළුවන්. ගොරෝසුයි සියුම් කියලා සලකන්න පුළුවන්. තමන්ගෙන් බාහිරය කියලා මේ සංඥාව ගැන සලකන්න පුළුවන්. හැබැයි මේ කොයි ආකාරයෙන් සංඥාව හටගත්තත් මේ සංඥාව හටගන්නේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය හටගන්නේ ඇස කන නාසය දිවකය මනස තුල. ඇස කන නාසය දිවකය මනසින් තොරව ස්පර්ශයක් හටගන්න පින්වත්නි විදිහක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. යමෙක් තුල ආශ්‍රව පවතිනවා නම් ඒ ආශ්‍රව කියන්නේ කෙලෙස්. ඒ ආශ්‍රවයන් තමා තුල පවතිනා වූ ආශ්‍රවයන්ට අනුව බැඳීම් සහගතව තමයි මේ ස්පර්ශය තුලින් හටගන්න සංඥාව ඒ කෙනා තුල හටගන්නේ. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සංඥා උපාදානස්කන්ධේ පෙන්වලා දෙන තැන. යාකාචි සංඥා අතීතානාගත පච්චුප්පන්න අජ්ජත්තාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීතාවා යන් දූරේ සන්තිකේවා සාසවා උපාදානීයා ආශ්‍රව සහිතව බැඳිලා ගියා වූ සංඥාවක් හටගන්නවාද අයං උච්චතේ සංඤූපාදානස්කන්ධෝ. ඒක තමයි සංඥා උපාදානස්කන්ධය. එතකොට මේ සංඥා උපාදානස්කන්ධයත් හටගනු ලබන්නේ පින්වත්නි සංඥා උපාදානස්කන්ධය හටගන්නේ ආශ්‍රව සහිත බැඳී යන්නා වූ සත්වයා තුල. ආශ්‍රව රහිතව වැඩ වාසය කළේ රහතන් වහන්සේලා පමණයි. උන්වහන්සේලා තුල සංඥා උපාදානස්කන්ධයක් හටගන්නේ නැහැ, පවතින්නේ නැහැ, වෙනස් වෙන්න විදිහක් නැහැ. උන්වහන්සේලා තුල හටගනු ලබන්නේ සංඥා ස්කන්ධේ පමණයි, ආශ්‍රව රහිතයි, උපාදානයක් නැහැ. අන්න ඒ නිසා සාමාන්‍ය කෙනෙක් තුල හටගන්නේම කෙලෙස් සහිතව බැඳී යමින්. ඇතිවෙන ලොකුම බැඳීම මොකද්ද පින්වත්නි?
මේ සංඥාවට රැවටෙනවා මමය මගේ ආත්මය කියලා. සිද්ධ වුණේ මොකද්ද? සිද්ධ වුණේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතනයන්හි ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හේතුවක් නිසා ඵලයක් හට ගැනීම තමයි සිද්ධ වෙන්නේ. නමුත් ආශ්‍රව සහිත සත්වයා බැඳිලා යනවා මේ මම මගේ ආත්මය කියලා මේ ඇතිවන සංඥාවට බැඳිලා යමින් තමයි මේක හටගන්නේ. ඔන්න ඕකට කියනවා සංඥා උපාදානස්කන්ධය කියලා. එතකොට කී ආකාරයකින් අපි සාමාන්‍ය සත්වයා ධර්මයෙන් සලසාගත යුතු පිළිසරණ සලසාගත්තු නැති පෘථග්ජන සත්වයා කී ආකාරයකින් මේකට රැවටිලා යනවාද? 4 ආකාරයකින් රැවටිලා යනවා. ඒ තමයි මේ ඇතිවන සංඥාව මම කියලා හිතනවා. මේ ඇතිවන සංඥා වලින් තමයි මම හැදිලා තියෙන්නේ කියලා කල්පනා කරනවා. මේ ඇතිවන සංඥා මම කියලා කෙනෙක් ඉන්නවා, මා තුල තමයි මේ සංඥාව හටගන්නේ කියලා කල්පනා කරනවා. එහෙම නැත්නම් අසෘතවත් පු탁ජන කෙනා කල්පනා කරනවා සංඥාව කියලා දෙයක් කල් තියෙනවා, ඒ තුල තමයි මම ඉන්නේ කියලා. පින්වත්නි, මං කලින් කියලා දුන්නා වගේම මේ සාමාන්‍ය ලෝක සත්‍යයා ඇත්තටම ඕවා හිතා ඉන්නේ නෑ. ඒගොල්ලෝ ඉන්නේ ඔය සංඥා විපල්යාසයෙන් යුක්තව ඔය කරුණු 4 ඇතුළේම තමයි. ඒගොල්ලෝ හඳුනා ගන්න කැමති කෑම බීම, ගෙවල් දොරවල්, යාළුවෝ හිත මිත්‍රාදීෝ, නළු නිලියෝ, චිත්‍රපටි, ඇඳුම් පැළඳුම්, කෑම බීම, ඔය ආදී නොයේ දේවල් පස්සේ කෙලවරක් නැතුව දුවනවා ඉවරයක් නැහැ. වතු පිටි ඉඩකඩම් පස්සේ, යාන වාහන පස්සේ, මගුල් තුලා පස්සේ, රැකිරක්ෂා පස්සේ ඕවා හිතා ඉන්නවා මිසක් මෙහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා જાතියක් තියෙනවාද කියලා දන්නෙත් නෑ, නැද්ද කියලා දන්නෙත් නෑ. තිබ්බත් ඒගොල්ලන්ට ඇති වැඩකුත් නෑ, නැතත් ඒගොල්ලන්ට ඇති වැඩකුත් නෑ. නමුත් මේ ලෝකේ හැමෝම එහෙම නෑනේ. ඉතින් අර විදිහට ඉන්න අයට තියෙන්නේ ඒ අය කල්පනා කරන්න ඔය මුකුත් ඕනේ කාලා බීලා ඉඳලා ඉන්නකම් කාලා බීලා ඉඳලා මේ සැපට මැරිලා ගියා නම් ඒ ඇති කියලා. ආය උපන්නත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ, දුක් විඳත් ප්‍රශ්නයක් නැහැ. ඒක ගැන ඒගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ. ඒක තමයි අසෘතවත් පෘථග්ජන භාවයේ ස්වභාවය. නමුත් මේ ලෝකේ ඉන්නවා ජීවිතේ යථාර්ථයක් සොයන, ජීවිතයේ ඇත්ත මොකද්ද කියලා සොයන, ජීවිතේ අර්ථය මොකද්ද කියලා සොයන අය. අන්න එහෙම හොයාගෙන යද්දී ඒ අයත් රැවටෙන තැන් තමයි මේවා. ඒගොල්ලන්ට දැනගන්න ලැබෙනවා සංඥාව කියලා දෙයක් තියෙනවා. ඒගොල්ලෝ හිතන්න පටන් ගන්නවා ඇත්තටම මේ සංඥාව මමද? එතකොට ඔන්න සමහර අය හිතනවා සංඥාව තමයි මම කියලා. සමහරු හිතා ගන්නවා මම හැදිලා තියෙන්නේ සංඥාවලින් කියලා. සමහරු රැවටෙනවා මා තුල සංඥාව තියෙනවා කියලා. සමහරු රැවටෙනවා සංඥාව තුල මම ඉන්නවා කියලා. එතකොට මෙහෙම රැවටිලා ඉන්න ලෝක සත්වයා අර අනිත් කකා බිබී ඉන්න කට්ටියත් ওই ටිකට රැවටිලාම තමයි ඉන්නේ. මේ අයට බුද්ධ දේශනාවෙන් තොර සංඥාවේ යථාර්ථය හොයන කෙනෙකුට බුද්ධ දේශනාවෙන් තොරව මේ කරුණු 4න් ගැලවිලා යන්න, බේරිලා යන්න විදිහක් නැහැ.
ඔන්න ඕක තමයි අන්‍ය ධ්‍යාන වඩන්නා වූ තාපස ඍෂිවරුන් ආදී ඔය Hindu බ්‍රාහ්මණ ආදීන්ගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වෙනස. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සංඥාව වනාහි හේතුවක් නිසා හටගන්න ඵලයක්. හේතුව නැති වුණාම සංඥාව කියන එක නැති වෙලා යනවා. හේතුව හටගනිද්දි හටගන්නවා, හේතුව නැති වෙද්දි නැති වෙනවා. අනිත් සියලුම දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සලසාගත යුතු පිළිසරණ සලසාගත්තු නැති හැම කෙනාම අර කියපු සතර තැන ගිහිල්ලා රැවටෙනවා. ඒගොල්ලන්ට නිදහස් වෙන්න මාර්ගයක් පේන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ පිළිසරණ ලද ධර්මයේ පිළිසරණ ලද මේ කරුණ අවබෝධ කරන ශ්‍රාවකයා අන්න ආර්ය භූමියට පැමිණෙනවා. කොහොමද? හේතුවක් නිසා හටගන්නා වූ යමක් ඇද්ද ඒක හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා. එයා අර සංඥාවටවත් රූපයටත් වේදනාවටවත් සංඥාවට සංස්කාරයන්ට විඥාණයට අර හතරාකාරයෙන් රැවටෙන්නේ නැහැ පින්වත්. හේතුඵල ධම තුල තමයි මේ හැම දෙයක්ම ආර්ය ශ්‍රාවකයේ දකින්න පටන් ගන්නෙ. අනිත් කෙනා මේ සංඥාව හේතු නිසා හටගනිද්දි හටගන්න බව දන්නේ නැහැ. හේතු නැති වෙද්දි නැති වෙන බව දන්නේ නැහැ. ඒක නම් ඔය හතර ආකාරයෙන් යම් විදිහකට රැවටිලා ඉන්නවා මේ මමය මාගේ ආත්මය කියලා සංඥාවට. එහෙම රැවටිලා ඉඳෙද්දි අපි බලමු සාරිපුත්ත මහරහතන් වහන්සේ කොයි විදිහටද එහෙම රැවටිලා ඉන්න කෙනාට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා වදාළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ ආකාරයෙන් සංඥාව මම කියලා. එහෙම නැතිනම් මම හැදිලා තියෙන්නේ සංඥා වලින්ය කියලා. එහෙම නැත්නම් මම තුල සංඥාව පවතිනවා කියලා. එහෙමත් නැත්නම් සංඥාව කියන කරුණ තුල මම රැඳී ඉන්නවා මම ඉන්නවා කියලා රැවටිච්ච කෙනා මොකද වෙන්නේ? එයා මම තමයි සංඥාව කියලා අල්ල ගන්නවා. ඒ සංඥාව මගේ කියලා හිතින් පරාමර්ශණය කරනවා. හිතින් හිතා ගන්නවා. ඒ අදහසේ බැසගෙන ඉන්නවා. එහෙම ඉඳෙද්දී මම තමයි සංඥාව තමයි මගේ කියලා හිතාගෙන ඉඳෙද්දී ඒ සංඥාව අඤ්ඤතා හෝති. සංඥා විපරිණමති අඤ්ඤතා හෝති. ඒ සංඥාව වෙනස් වෙලා යන්න පටන් ගන්නවා. මෙහෙම මේ සංඥාව වෙනස් වෙලා යද්දී ධර්මයෙන් පිළිසරණ හදාගත්තු නැති මේක සැබවින්ම හේතු නිසා හටගන්න හේතු නැති වෙද්දි නැති වෙන දෙයක් කියලා අවබෝධ කරගෙන හේතුඵල ධහම තුල නිසක භාවයට පත්වෙච්චි නැති ආර්ය භූමියට පැමිණිච්චි නැති කෙනා මොකද වෙන්නේ? අනේ මම වෙනසෙනවා. අනේ මම වෙනස් වෙලා යනවා. අනේ මම අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. අනේ මම මරණයටපත් වෙනවා ආදී වශයෙන් ශෝක කරන්න පටන් ගන්නවා. ඒ සංඥාව වෙනස් ස්වභාවයකටපත් වෙද්දී ඒ සංඥාව වෙනස් වෙලා යද්දී ඔහු ශෝක කරනවා. හඬනවා, වැළපෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්වත්නි අපි ශෝක කරපු වැළපිච්ච දවසක් තියෙනවා නම් ඒ මොකක් නිසාද කියලා. අපි ශෝක කළ දෙයක් තියෙනවා නම් අපි වැළපිච්ච කරුණක් තියෙනවා නම් අපි හඬපු කරුණක් තියෙනවා නම් ඒ හැම කරුණකටම මුල්ුනේ ඇස කන නාසය දිව කය මනස. අපිට යමක් අහිමි වෙච්ච නිසා අපිට යමක් නොපෙනී ගිය නිසා
තමන්ගේ කියලා හිතාගත්තු දෙයක් තමන්ගේ නොවේ කියලා දැනිච්ච නිසා, තමන්ගේ කියලා හිතාගත්තු දෙයක් නොපෙනී ගිය නිසා, තමන්ට අයිති කියලා තිබිච්ච දෙයක් තමන්ගේ නොවිච්ච නිසා, තමන්ගේ අයිතිය නැති වෙලා ගිය නිසා, ඔය ආදී තමන්ගේ තමන්ට හැමදාම ළඟ තියාගන්න පුළුවන් කියලා හිතිච්ච දෙයක් යමක් කෙනෙක් මරණයටපත් වෙච්ච නිසා, ඔය ආදී කරුණක් නිසා තමයි අපි දුකටපත් උනේ, අපි හැඬුවේ, අපි වැළපුනේ, අපි සුසුම් හෙළුවේ. ඔබ දැනට යම් කරුණකට සුසුම් හෙලනවා නම් කල්පනා කරලා බලන්න, ඇස කන නාසය දිවකය මනසින් යමක් කැමති වුණාද, ඒ කැමති වෙච්ච දේ නොලැබීම නිසා, වෙනස් වීම නිසා, අන්‍ය ස්වභාවයකට පත් වෙච්ච නිසා තමයි ඔබට ඔය දුක, පීඩාව, සුසුම් හෙලීම, කනගාටුව හට අරගෙන තියෙන්නේ. අපි හිතමු කවුරු හරි ඉන්නවා ගෙදරක. සමහරලාට තරුණ කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරලාට මැදිවියේ කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරලාට වයසක කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි හිතමු සමහරලාට පොඩි දරුවෙක් වෙන්නත් පුළුවන්. එයා කැමැත්තෙන් ඉන්නවා සැනසුම් වචනම අනුන්ගෙන් අහන්න ලැබේවි කියලා. ඕක සිද්ධ වෙන දෙයක් නෙවෙයිවත්. එතකොට මේ සැනසුම් වචනයක් අහන්න ලැබෙනවා කියන එක සාමාන්‍යයෙන් සැනසුම් වචන, මිහිරි වචන, කංකලු වචන, හිත නිවෙන වචන, හිත පහදින වචන, සොඳුරු වචන අහන්න ලැබෙනවා කියන එකට කවුරුත් කැමතියි. එතකොට මේ මොකකටද කැමති වෙලා තියෙන්නේ? කනට ඇසෙන සත්‍යයකට කැමති වෙලා තියෙන්නේ. මොකකටද කැමති වෙලා තියෙන්නේ? කනට ඇසෙන ශබ්දයට තමයි කැමති වෙලා තියෙන්නේ. එතකොට මේ කනට ඇසෙන ශබ්ද කියන්නේ මොකද්ද? ශබ්ද සංඥා. කැමති වෙලා තියෙන්නේ ශබ්ද සංඥාවට. එතකොට මේ ශබ්දය කියන එක තමන්ට ඕන විදිහට ලැබෙන එකක්ද? ශබ්දය තමන්ගේ වශයෙන් පවතින එකක්ද? නෑ. එතකොට මේ ශබ්දය කියන එක කොයි ආකාරයෙන් ලෝකේ හටගත්තත් ඒක තමාගේ අභ්‍යන්තරයට එන්නේ කනත්, ශබ්දයත්, කනේ විඥානයත් එකතු වීම නිසා. අපි හිතමු ඔය දුක්ඛිත වචනේ ඇහෙන වෙලාවේ, ඒ දුක්ඛිත වචනේ ලෝකයේ ශබ්ද වෙන වෙලාවේ, ඒ දුක්ඛිතය කියන වචනේ ලෝකයේ ශබ්ද වෙන වෙලාවේ තමුන් නිදියගෙන හිටියා කියලා. දැන් බලන්න ඒ ශබ්දේ ලෝකයේ ශබ්ද වෙන වෙලාවේ, ඒ දුක්ඛිතය කියන ශබ්දේ ලෝකයේ ශබ්ද වෙන වෙලාවේ තමන් නිදිනම් තමන්ගේ ලෝකයේ ශබ්දේ හටගන්නේ නැහැ. මේ වචනේ, ඒ දුක්ඛිත වචනේ තමන්ගේ ලෝකේ හටගන්නේ නැහැ. එතකොට බලන්න එහෙමනම් තමන්ගේ ලෝකයේ තුල හටගන්නේ මේ ශබ්දයට මනසිකාරය යොමු වෙච්ච නිසා. එහෙමනම් ඔබ කල්පනා කරලා බලන්න, ඒ දුක්ඛිත ශබ්දේ මේ කනේ ස්පර්ශයෙන් තමයි ඔන්න තමන්ගේ ලෝකයේ තුලට ඇතුල් වුනේ. ඒක ඔබට හිතෙන්නේ කොහොමද? හීන සද්දයක් කියලා, නරක වචනයක් කියලා, දුක්ඛිත වචනයක් කියලා. දැන් ඔබ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මොකද්ද? කංකලු මිහිරි සද්ද. එතකොට ඔබ කල්පනා කරලා තියෙනවා, ඔබ කැමති වෙලා තියෙනවා, ඔබ බැඳී ගිහිල්ලා තියෙනවා ශබ්දේ නැමැති සංඥාවට මෙන්න මේ විදිහට ලැබෙත්වා කියලා. ඔබට ඒක ලැබෙන්නේ නැහැ. ඔබට අහිමි වෙලා යනවා මේ සද්දේ. දුක හට ගන්නවා. අපි මෙහෙම හිතමුකෝ, කන්කලු වචනම මිහිරි වචනම කියන කෙනෙක් ළඟ හිටියා කියලා. සමහරලාට දරුවෙක් වෙන්න පුළුවන් කියලා. ඒ දරුවා නොපෙනී යනවා, නැති වෙනවා. දැන් ඔබට ආයේ මිහිරි සද්ද ඇහෙන්නේ නැහැ.
ඔබට මේ මිහිරි සංඥාව කණෙන් ඇහෙන්නේ නැහැ. දැන් ඔබ දුක් වෙනවා නම් දුක් වෙන්නේ අනේ මට මේ විදිහට මිහිරි ශබ්ද ලැබුණා. දැන් මට ඒක ලබන්න නෑ කියලා. බලන්න සංඥාව නිසා වැළපෙනවා. එතකොට මේ සංඥාව කියන කාරණේ මර්මය මාගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න තාක් කෙනෙකුට දුක හට ගන්නවා පින්වත්. ඒකෙන් මිදෙන්න බෑ. ඒ කෙනාට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. එයාට ශෝක කරන්න සිද්ධ වෙනවා. එයාට වැළපෙන්න සිද්ධ වෙනවා. එයාට ඒකෙන් නිදහස් වෙන ක්‍රමයක් තේරෙන්නේ නැහැ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔය විදිහට ශබ්දයට වේවා, රූප සංඥාවට වේවා, ශබ්ද සංඥාවට වේවා, ගන්ධ සුවඳ නැමැති ගන්ධ සංඥාවට වේවා, රසේ නැමැති රස සංඥාවට වේවා, පහස නැමැති පොට්ටබ්බ සංඥාවට වේවා, සිතුවිලි නැමැති ධම්ම සංඥාවට වේවා. යම් කෙනෙක් හතර ආකාරයකින් රැවටිලා ගියාද ඒ සංඥාව Tamanට ඕන විදිහට පවතින්නේ නැතිකොට ඒ කෙනා ශෝක කරනවා, වැළපෙනවා, සුසුම් හෙලනවා. ඕක තමයි පින්වත්නි ලෝකයේ ස්වභාවය. ලෝකයේ කියන්නේ ඔන්න ඔය තිබිච්ච වෙන රැවටීමට. ඉතින් ඕකේ නිදහස් වීම පිණිස තමයි අපි මේ ධර්මයේ කතා කරන්නේ. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා රූපය ගැන විතරක් නෙමෙයි, වේදනාව ගැන පමණක් නෙමෙයි, මේ කියලා දුන්නා වූ හඳුනා ගැනීම සංඥාව ගැන විතරක් නෙමෙයි, චේතනාවටත් ධර්මයෙන් පිළිසරණ සකසා නොගත් අසෘතවත් පෘථග්ජන කෙනා හතර ආකාරයකින් රැවටිලා යනවා. එතකොට අර කියපු සංඥාවට රැවටිලා යෑම නිසා ඒ කෙනා හිතින් දුක් වෙනවා, වැළපෙනවා, ශෝක කරනවා. අන්න එතකොට එයාගේ හිත ලෙඩ වෙනවා. සංඥාවට රැවටිලා විතරක් නෙමේ සංස්කාර කියන්නේ පින්වත්නි චේතනාවට. ධර්මයේ තුල මේ සංස්කාර කියන වචනය කීප ආකාරයකින් භාවිතා වෙනවා. අපි ගත්තොත් පටිච්ච සමුප්පාදයේ සඳහන් වෙනවා අවිජ්ජා පත්‍ය සංඛාරා. එතන පවතින්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. එතකොට ඒක ආකාරයක් සංස්කාර ගැන කතා කළ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ. ඒ වගේම ධර්මයේ තුල නැවත සංස්කාර කියන වචනේ අපිට හම්බෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාර අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති. එය නුවණින් දැකිය යුතුයි. එතකොට එතන සියලු සංස්කාර කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ හටගත්තා වූ සියල්ල කියන අර්ථය. එතකොට හටගත්තා වූ දෙය කියන අර්ථේනුත් සංස්කාර කියන වචනේ පාවිච්චි වෙනවා. ඔබට හොඳට හුරු පුරුදු තැනක් තියෙනවා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනු. ඔබ කවුරුත් අහලා ඇතිනේ ওই කාරණේ. එතනත් මේ කතා කරන්නේ හටගත්තා වූ සියල්ල අනිත්‍යයි. හටගන්නවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා කියන කාරණේ. එතකොට හටගත්තා වූ සියල්ල කියන අර්ථයෙන් සංස්කාර කියන වචනය පාවිච්චි වෙනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධය ගැන කතා කරද්දී මේ සංස්කාර කියන වචනය අපිට මුණ ගැහෙනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය. මේ සංඛාර උපාදානස්කන්ධය කියන කාරණේ ගැන තමයි
සාරිපුත්ත මහරහතන් වහන්සේ මීළඟට නකුලපිතු ගෘහපතිතුමාට පැහැදිලි කරලා දෙන්නේ අසෘතවත් පෘථග්ජන කෙනා රැවටිලා යන්නේ කොහොමද කියලා. අපි ඒ කාරණාව ඊළඟ විමර්ශා සදහම් දේශනාවෙන් ඉගෙන ගනිමු. මේ පින්වත් සියලුම දෙනාට ගෞතම සාසනයේ සංසාර දුකින් අත් මිදෙන්නට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු